අපරාධ කියන්න බෑ හිඟන්න දෙන එක දුන්නා මදිනෝ කියන්නේ. දුන්නා කියන්නේ මේ දීලා තියෙනවා. මාළොකට පම්පෝරේ ගැහුවේ. රත් දෙකක් තුනක් උනක් ගලවන්නම් කියලා. යකෝ උගේ දත් ගලවන්න කියලා උඹ කියන්නේ උඹ වගේ මටත් කන්න කියලාද? එහෙනම් මොකටද උඹ මේ සිග්නේට් වගේ බෙරියන් දුන්නේ? මං හිතුවේ මේ ගණන්කාරයෙක් ගහලා ගියයි කියලා. ඉතින් උන් ගණන්කාරයෙක්ද? ඒක තමයි මටත් ලැජ්ජා. යකෝ හිඟන්නෙක්ගෙන් ගොටි කාලා ඉඳලා ඇති වැඩේ මොකද්ද? ඔය හිඟන්නෙක් වෙන්න බෑ මං හිතන්නේ පෙන්ෂන් ගිය කුම්ෆුකාරයෙක්. උඹ දැක්කද උගේ ගහපු ඒවට මං බේරිච්ච ඇති. මම වැඩ දන්නේ නැත්තම් එලාට මන් නෑ. මං දැක්කා. දැක්කා? අපි මේ නවාතැනක් හොයන්නේ. මේ බෝඩ් එක දැකපු නිසායි නැවතුනේ. මේ කොහොමද හොඩුවාවක් දැනගන්නේ? ආන්න අර බුකී ඉන්නේ රැව්ලෝපු එකෙක්. ඌ තමයි මේක අරන් ගිහිල්ලා ලියලා තියෙන්නේ. ඈ. ඌ මගෙන් අම්බාන්ට ගුටි කාලා ඉන්නේ. අර බුකියද? අන්න අර මිනිස් දෙන්නෙකුට අපේ පෙන්ලා මොන වුණාද කියනවා? ඈ? ඕ ගව මන්දියට උන්ට කියලා ගස්සන්න දන්නේ නැහැ. විසනయ్య. උන් එන්නේ නම් මේ පැත්තට වගේ. අඩු පාඩුව පිරිමහන්න දන්නේ නැහැ. හැබැයි දැන් ආවොත් ඔව්. යා! දෙමු. වරලා! වරේ මහලොකු තන්දි! මුදුවපෝ! අත. හා? රුපියල් දෙකක් දීලා යන්න. රුපියල් දෙකක්? ඒ මොකටද? හොඩුවාව කිව්වට. හොඩුවාව කිව්වට රුපියල් දෙකක් ඉල්ලන්නේ. තමස රුපියල් දෙකක මං එක කතා කරාද දැන්? මාතයා මම පෙකර දෝරුවෙන්ද කතා කරලා සල්ලි ගන්න. මොකටද රුපියල් දෙක? බඩගින්නට. බඩකින්නට කනවක් සෝබාදහම. දැන් මං කන්නේ ඒවන්. මගේ අම්මේ. මගේ ජීවිතේට කාලේ නෑ නේම කෑමක්. අපි නොකාපු කෑම කොයිතරම් ඇද්ද? මේ යාළුවා කණ්ඩ පුදුදු වෙන්න එපා හැමදේම. ඔය කෑමේ කෙලවරක් නෑ. අන්තිමට කණ්ඩ ගියාම කාලා රසත් කාලා තමයි ඉවර වෙන්නේ. මේ දැක්කද මේ? යා. මේ ඔය දිව්ව දෙන්න කවුද? मेल रूपे निजेस्की හෙල යන්න ඔයිද? පොඩ්ඩක් ඉන්නකෝ. ඒක මං අහගන්න. මේ හුඟක් දුර දුවලත් දන්නේ නැහැ. අප්පයෝ මෙලහකට රවුන්ඩ් දෙක තුනක්ම ගිහිල්ලා ඇති. අල්ල ගන්න බැරි වෙයිද? පුළුවන්. චිට් එකක් දැම්මොත්. කොළඹ කන්තෝරු වල වගේ චිට්ඩාන්දත් ඕනේද හම්බ වෙන්න? චිට්ටයක් නොදා කොහමද? අද දැම්මොත් හෙට chance. අපෝ හිට වෙනකන් අපිට ඉන්න බෑ. අද මල්ල ගන්න බැරිද? ප්‍රමාදයේ පසුතැවිල්ලට හේතු වේ. ඩා කොහොම ඉන්නකෝ. තම්සලාට පිස්සුදෝයි. මම මෙහි ඇති කළ දුවනේ උන් කියලා හිතුවද? අපෝ තරහ ගන්න එපා. ඒ දෙන්න කොහෙද ඉන්නේ? එංගලන්තේ. එරෝපේ දෙදෙනෙක් මෙහි කුමට කරක් ගහන්නේද? සද්ද නැතුව ඉන්නකෝ. අපිට ඒව වැඩක් නෑනේ. අපේ වැඩේ අපි බලාගමු. එසේනම් මෙහිම වැඩි මෙහිම හැදී මෙහි තතු දන්නෝ විය යුතුය. මෙහෙ හැදිලා වැඩිලා මෙහෙ රේස් දිව්වේ ඉස්සර. දැන් ඒව තහනම්. ඇයි දන්නේ නැද්ද? දැන් මේ රේස් දුවන දෙන්නෙක්ද මෙතන ඉඳලා දිව්වේ? මෙතන ඉඳලා කොහෙද ඔය රේස් දුවන්නේ? මෙතන ඉඳලා ඔට්ටු අල්ලන්නේ. දුවන්නේ එංගලන්තේ. දැන් මෙතන ඉඳලා දිව්ව දෙන්න මං අහන්නේ. උන් අසයදෝයි. උන් ඇවිල්ලා තනිකර ගුස්පියෝ. ඔවුන් පිටරටියෝද? නෑ මැරෑටියෝ. ඒත් ඔවුන් අන් රටක අය නොවේද? පොඩ්ඩක් ඉන්නකෝ. මේ ඒ දෙන්නව අපිට පොඩ්ඩක් හම්බ වෙන්න පුළුවන්ද? පොඩි හොඩුවාවක් දැනගන්න. ඇයි දඩයක්වත් තිබ්බද? නෑ අර කඩේ ගාව හිටපු හිකන මිනිස්සයා අපිට කිව්වා ඒ දෙන්නව අල්ලගත්තොත් කොහොම හරි මේ නවාතැනක් ගැන අපිට විස්තරයක් දැනගන්න පුළුවන් වෙයි කියලා. අන්නේ එහෙම කියනවාකෝ. තමුසලා මේ බුකියට ඇවිල්ලා දුවපියෝන් ගැන ඇහුවම මම දන්නේ අස්සයෝ ගැනනේ. ඒකයි මම උන් ගැන කිව්වේ. කොහොම හරි ඒ දෙන්නව අපිට හම්බ වෙන්න ඕනේ. මෙන්න මේ දොරෙන් ගිහිල්ලා බලනවා. මෙලහකටත් යනවා ඇති. ඔබ සොයන තැන මෙතන ට්‍රී නේචර් රිසෝට්